ආදරණීය දුවේ පුතේ අද මම ඕගොල්ලන්ට ගෙනාවේ 9 10 වසර ගණන් වගේක් වරහන් යෙදීම එහෙනම් පොදු සාධකයේ ඉවත් කිරීම. ඔන්න බලන්න 4x ධන 8y. මෙතන 4ක් තියෙනවා මෙතන 8ක් තියෙනවා. මේ දෙන්නගෙන් කුඩාම සංඛ්‍යාව 4 හින්දා මම 4 එළියට පොදු සාධකයක් විදියට ගන්නවා. මේ 4න් මේ 4 බෙදුනහම මෙතන ඉතුරු වෙන්නේ x 1යි. x කියලා කියන්නේ x. මේ 8 මේ 4න් බෙදුවාම මේ ධන කියන ගණිත කර්මය දානවා 2y 2y. හරි ඊට පස්සේ මේක බලන්න 12යි 16යි මේ දෙක බෙදින විශාලම සංඛ්‍යාව 4. අපි 4 එළියට ගන්නවා. එතකොට 16 4න් බෙදුවාම 4යි y ඊට පස්සේ ධන 12 4න් බෙදුවාම 3යි x. ඊට පස්සේ 24යි 18යි මේ දෙකම බෙදෙන විශාලම සංඛ්‍යාව ඍණ කියන ගණිත කර්මයක් තියෙන්නේ මේකේ තියෙන්නේ 6. ඔන්න 6 එළියට ගන්නවා 6 වරක් 4 24යි p ඍණ 3යි q 18 6න් බෙදුවාම 3යි q. මෙතන මේ දෙකම බෙදෙන්නේ 10න් 10 එළියට ගන්නවා 10 වරක් 6 60යි එතකොට 6යි m 110න් බෙදුවාම 10යි n. දැන් ඊළාට වරහන් ඉවත් කිරීම. ඔන්න වරහන් ඉවත් කරන හැටි බලන්න. 4 3න් වැඩි කරනවා 12යි x. 4 3 2න් වැඩි කරා මේ ධන කියන කර්මය දැම්මා. 4 2න් වැඩි කරාම 8යි y. එතකොට මේ දෙකම මේ එළියේ තියෙන ගාණයෙන් වැඩි කරන්න ඕන. 5 2න් වැඩි කරාම 10යි y. 5 3න් ඊළාට ධන 5 3න් වැඩි කරාම 15යි a. මේ 7න් මේ මුළු වරහනම වැඩි කරනවා. 7 y වලින් වැඩි කරාම 7යි y. ඊළඟට ඍණ කියන ගණිත කර්මය තියෙනවා. ඊට පස්සේ 4 7න් වැඩි කරාම 28යි p. ඊළඟට 9 t වලින් වැඩි කරාම 9යි t. ඍණ කියන ගණිත කර්මය තියෙනවා. 9 3න් වැඩි කරාම 9 වරක් 3 27යි c. දැන් මේකේ මේ දෙන්නවම වැඩි කරන්න ඕන. මේ දෙන්නවම මේ 7න් වැඩි කරන්න ඕන. මේ දෙන්නවම මේ 5න් වැඩි කරන්න ඕන. මේ දෙන්නවම මේ 4න් වැඩි කරන්න ඕන. මේ සංඛ්‍යාවේ උනේ පොදු සාධකය තමයි අපි එළියට ගත්තේ. මේ සංඛ්‍යාවේ තියෙන ගන්න පුළුවන් ලොකුම පොදු සාධකය එළියට ගන්නවා. මේ සංඛ්‍යාවෙත් ගන්න පුළුවන් ලොකුම පොදු සාධකය එළියට ගන්නවා. මේ සංඛ්‍යාවෙත් ගන්න පුළුවන් ලොකුම පොදු සාධකය එළියට ගන්නවා. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඕගොල්ලන්ට අද යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති සාධක ගැන. එහෙනම් ඔයාලා පෙළ පොත බලලා ගණන් ටික හදන්න තුරුවන් සරණයි.